යෝජනා කරනවා දෙනියායේ එකදු මද්‍රව්‍යකටවත් ඉඩ තියන්න එපා. හරි බයයි. මේවට ටික ටික මත්පැ තියෙනවා. මේ කුඩුවයිස් තියනවද නැහැ? දෙනියාය හොඳයි. මොකවත් නැහැ, ගංජත් නැහැ, කුඩුත් නැහැ, අයිසුත් නැහැ. කවුරු හරි අපේ තරුණයෙකුට දෙන්නෙකුට හිත පහළ වෙන්න පුළුවන්. අරගෙන එන්න. පුතේ වද්ද ගන්න එපා. ගේන්න එපා. ගේනව නම් නවත්තලා දාන්න. මේ ලස්සන ගම්මාන මේ ඓතිහාසික මොරවක් කෝරළේ. විස බීජ ඇවිල්ලා බෑ. හේතුව අනාගතයේ තරුණ දරුවන්ට මේ දෙනියායේ ලොකු වැඩක් තියෙනවා. මේ දකුණු පැත්තෙන් ඉදි වෙනවා ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ මන්දිරය. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන් බුද්ධ වත කරන්න, බුද්ධ උපස්ථානය කරන්න. මගේ හදවතින්ම මම ආශිර්වාද කරනවා. ලබන වෙසක් පොහොය එනකොට මේ සම්බුද්ධ රාජ මන්දිරයට, මේ මාලිගාවට අපේ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන්න මේ දෙනියායේ දායකයෝ භාග්‍යවන්ත වේවා සාදු කියලා පතන්න. හාමුදුරුවන්ගෙන් අහනකොට කියනවා කෝටි 5 ලක්ෂ 500ක් කෝටි 5ක් විතර යනවලු. සල්ලි නම් මහා ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ. හිතත් නම් පත කුඩාද. මේකට ලොකු උනන්දුවක් තියෙන්න ඕන අපේ තරුණ දරුවෝන්ගේ. ශ්‍රමය දන් දෙන්න. තරුණයෝ කොහොමද 100ක් විතර එක්කවුනොත් එහෙම මාසෙට දවස් 30යිනේ. ඒ දවසට 3 දෙනා ගානේ ආවත් 90යිනේ. මේ දෙනියායේ තරුණයෝ 100ද ඉන්නේ. ඒ නිසා මේක ආශිර්වාදයක්, ආභරණයක්. පින්නතුණේගේ විශාලත්වය කවුරු වෙනුවෙන්ද? හාමුදුරුවන්ට ඉන්නද? බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න. පින්නතුණේ බෝධින්වහන්සේ වැඩ ඉන්නවා. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා. ඔය තරුණ දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඉතින් මාසයකට සැරයක්වත් කොල්ලෝ 4-5 දෙනා ගානවත් පන්සලට එන්න. ඇවිල්ලා මේ බෝමලු අමදින්න තනකොළ ටික සුද්ධ කරන්න කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙන්නේ. මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගත්තේ ශ්‍රමය දන් දීලා, ශ්‍රමය දන් දෙන්න. මන්නම් කියන්නේ මේ ධාතු මන්දිරේ නම් ඉක්මනට හැදෙන්න ඕනේ. නිකන් තවත් පරක්කු වැඩි වාගේ කියලා හිතෙන්නේ නැද්ද? මේකට එක්කව වෙන්න ඕනේ. තරුණ දරුවෝ සේරම සල්ලි නැත්තම් මේක හදන්න. කොහොමද මේ තරුණයෝ එක්කව වෙලා ලෝකෙම ඉන්න දානපතියොන්ට ආරාධනා කරොත් එහෙම මේක එකක් හදලා ගෙනල්ලා තිබ්බ හැකි පින්නතුනේ. හැබැයි දෙනියායේ තරුණ මහත්තුරුන්ට වගකීමක් තියෙනවා. අපි ශාසන මාමකයි කියලා පෙන්වන්න ඕනේ. මේක එක අතකට අභියෝගයක්. ඒ කොහෙවත් තරුණයෙක් එක්කව වෙලා ධාතු මන්දිරයක් හදන්න. මන්නම් කියන්නේ මම මේ අපේ අම්මලාට තාත්තලාට දොස් කියනවා අයින් කරනවා එහෙම නෙමෙයි. අර තරුණයෝ පටන් ගත්තොත් එහෙම, තරුණයෝ අත ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? ඒ හිතවල කුණු නැන්නේ. ඒ හිතවල කැතකම නැහැ. මං නැවත නැවතත් කියන්නේ මේකට තරුණයෝ එක්කව වෙන්න. ඉරහඳ පායනව සත්තයි ලබන වෙසක් එකට ධාතු මන්දිරේ විවෘත කරන්න පුළුවන්. එච්චරටම අපේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කියලා පණන්ද පණ්ඩිත හාමුදුරුවන්ගේ තියෙන හැඟීම ඒක ආශිර්වාදයක් වෙයි.